අයුබෝවන් එවරිබඩි ඔන්න ඩුබායි වල පළවෙනි පාරට ලංකාවේ බැරිස්ටර්ස්ලා සෙට් එකක් එකතු වෙලා කරන පළවෙනි V60 චැම්පියන්ෂිප් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකට මට ඉන්වයිට් එකක් ආවා මේක බලන්න එන්න කියලා. සෝ මම හරි කැමැත්තෙන් මේකට ආවේ. මුන් එසේ මෙසේ උන් ටිකක් නෙමෙයි හරිද මුන් ස්පෙෂාලිටි කොෆි බැරිස්ටර්ස්ලා. ස්පෙෂාලිටි කොෆි බැරිස්ටර්ස්ලා කියන්නේ කමර්ෂල් කොෆි බැරිස්ටර්ස්ලාත් එක්ක වෙනස් වෙනවා මෙයාලා. සෝ මෙයාලගේ තියෙන විශේෂත්වයල් මොනවාද මෙයාලා කොහොමද තරග කරන්නේ ජජ් බෝඩ් එකක් විදිහට මොනවාද බලන්නේ කියන දේවල් අපි අද බලමු. මේක මටත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. anyway යම් මාත් එක්ක ඊළඟ මේක එක්ස්ප්ලෝර් කරමු කොහොමද මේක exactly වෙන්නේ කියලා. let's go guys. Alright guys, let's go with me. මෙන්න මේ විදිහට ඇතුළට ආවම පළවෙනිට ඔයාලා මෙන්න මෙතන රෙජිස්ටර්ඩ් කරනවා. ඕකේ. මෙතන රෙජිස්ටර්ඩ් කරන කට්ටිය රෙජිස්ටර්ඩ් කරලා ඉවරයි. සෝ තරගයට සහභාගී වෙන කට්ටිය ඉන්න අපි ඉන්නේ පේන්නේ යාලා. සෝ එතනින් තරගයට රෙජිස්ටර්ඩ් කරාට පස්සේ සෝ මෙතනට ආවිල්ලා මේ වගේ පේපර් එක තමයි රෙජිස්ටර්ඩ් කරන්න මම එක පෙන්නන්නේ නැහැ. කොහොම රෙජිස්ටර්ඩ් කරන කට්ටියට මෙයාලා මෙතනින් ඉෂුව කරනවා බීන් පැකට් එකක්. මේක තියෙනවා ග්‍රෑම් 100. මේ ග්‍රෑම් 100න් යාලට ටෙස්ට් රන් ටික කරනවා නම් ටෙස්ට් රන් ටික කරන්න පුළුවන්. තමන් තියාගන්න ඕනේ මේකේ ෆස්ට් රවුන්ඩ් එක වෙනකන් මේකේ ඉතුරු වෙන බීන්ස් ටික. සෝ අන්තිම රවුන්ඩ් එකට මේකෙන් සිලෙක්ට් වුණොත් කවුරු හරි කියන්නේ ෆස්ට් රවුන්ඩ් එකෙන් කවුරු සිලෙක්ට් වුණොත් එයාට තව බීන් මෙතන ඉෂුව කරනවා. සෝ මේ බීන් එකේ වෙරයිටිස් අරන් නම් ගමනක් කල්පිත ඒවා කියන අන්තිමේට අපි අන්තිමේට මන් දන්නේ නැහැ තාම. සෝ බලමු මේ මොකද්ද බීන් එකේ වෙරයිටි එක මොකද්ද මේ ගැජට් එක කියලා අපි හිමියට බලමු. alright. ඇත්තටම V60 කියන්නේ ගොඩක් ලොකු සබ්ජෙක්ට් එකක්. ඒක ගැන මට මෙහෙමයි කියලා කියන්න බෑ ඇත්තටම. ඉතින් මේ ගැන පොඩි දෙයක් කිව්වොත් ඔය නම හැදිලා තියන්නේ රැන්ඩම්ලි නෙමෙයි. ඉතින් මේකේ තියෙන ෂේප් එක V ෂේප් එක සහ ඔය V ෂේප් එකේ අංශක 60 ඕනේ. ඉතින් ඒක තමයි ඒක පදනම් කරගෙන තමයි මේකට V60 කියලා කියන්නේ. ඇත්තටම මේක සමහරක් කට්ටිය හිතන බ්‍රූවිං මෙතඩ් එකක් කියලා. ඇත්තටම මේක වැටෙන්නේ බ්‍රූවිං ඩිවයිස් එකක් විදියට. ඉතින් ග්‍රැවිටි එක පදනම්ව කරන බ්‍රූවිං ඩිවයිස් එකක්. ඉතින් මේක අපි කම්පිටිෂන් එකක් තියන්න තෝරාගත්ත එකම එක හේතුව තමයි V60 එකේ සම්පූර්ණ කන්ට්‍රෝල් එක තියෙන බැරිස්ටර් එකත්. ඉතින් අනිත් බ්‍රූවිං මෙතඩ් වගේ නෙමෙයි. මේ බ්‍රූවිං මෙතඩ් එකේ V60 කියන බ්‍රූවිං ඩිවයිස් එකේ සම්පූර්ණ කන්ට්‍රෝල් එක ග්‍රයින්ඩ් සයිස් එක ටෙම්පරේචර් එක වගේ ෆ්ලෝ රේට් එක ඔයා යූස් කරන වෝටර් ටෙම්පරේචර් එක ඒ හැමදේම බැරිස්ටර් කෙනෙක්ගේ අතේ තියෙන. ඉතින් ඇත්තටම මේ හේතුව මත තමයි අපි මේ කම්පිටිෂන් එකට V60 එක තෝරගන්න තීරණය කරේ. කොෆි වල ඇවිල්ලා මෙහෙ UAE වල කමියුනිටි තියෙනවා නේපාල්, පිලිපීන්, ඉන්දියා, ඉන්දුනීසියා. ඒත් ඔයාලා බැලුවාට පස්සේ ලංකාවේ වින් කමියුනිටි එකක් නැහැ UAE වල. අනිත් එක යාළගේ නොලෙජ් එක, යාළගේ ස්කිල්, අලුත් රෙසිපීස් යාළගේ කමියුනිටි එකත් එක්ක තමයි කියලා ප්‍රැක්ටිස් කරලා කම්පිටිෂන් කරන ගමන් තමයි යාළා ඒ නොලෙජ් එක හැමදේම යාළා ෂෙයා කරගන්නේ. මොකද මේ දැනට ලංකාවේ UAE කොෆි කමියුනිටි එකක් නැහැ. ඒක නැති හින්දා තමයි ඒක හදන්න. ඒකට ස්ටෙප් එක තමයි මේ අපි අරගත්තේ. ගුඩි මල්ලි අපි මල්ලි ඇත්තටම සිලෝබ්‍රෝ කමිටු එක විදිහට අපි මේ වෙලාවේ මේගොල්ලෝගේ බලන්නේ ඇත්තටම අරෝමා එක ඊට පස්සේ කොහමද ෆ්ලේවර් කෙන්නේ ඊට පස්සේ ආෆ්ටර් ටේස්ට් එක ඊට පස්සේ බලනවා ඇසිඩිටි එක ස්වීට්නස් එක ඇන්ඩ් මවුත් ෆීල් එක and අපි මේ පහ අපි හැටම කම්පෙයාර් කරලා ඕවර්ऑल එකක් විදිහට අපි ඔයාලට ජජ්මන්ට් එක දෙනවා. ඇත්තටම අපේ මේන් ගෝල් එක තමයි ශ්‍රී ලංකන් බෙස්ට් කමියුනිටි එකක් බිල්ඩ් කරගන්න. ඒක ප්‍රධාන අරමුණ තමයි මේ UAE ගත්තම ශ්‍රී ලංකන් බැරිස්ටලා ගොඩක් එකතු වෙලා ඉන්නවා. ගොඩක් ප්‍රොෆෙෂනල් අපිට ඕනුනේ මෙයාලගේ ස්කිල්ස් ෂෝකේස් කරන්න ස්ටේජ් එකක් හදලා දෙන්න. ඉතින් මේකෙන් එයාලගේ ෆැෂන්ස් ටැලන්ට් එක්කොට දැන් අපිට මෙතන එකතු වෙලා ඉන්නවා විශේෂ ප්‍රවීණයක්. අවුරුදු ගානක් එක්ස්පීරියන්ස් තියෙන අය, එතකොට ට්‍රේනර්ස්ලා, රෝස්ටර්ස්ලා
මේ හැමෝම එකතු වෙලා අපිට පුළුවන් එයාලගේ අයිඩියාස් එයාලා කොහොමද මේ ශාස්ත්‍රය ඉස්සරහට ආවේ වගේ දේවල් අන්තිම ඉගෙන ගන්න කෙනෙක්ට ශාස්ත්‍රය ඉස්සරහට යන්න කැමති කෙනෙක්ට මේ දේවල් එකතු කරලා කරා. ඔරයි අපිත් එක්ක සවින් ගයියෝ අපිට කියයි යා මෙතන මේ ගෙජෙට් එකත් එක්ක මොකද්ද වෙන්නේ කියලා අපිට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න. මේ ගැජට් එක තියෙන මේ ස්පේස් එකට කියන්නේ ග්‍රයින්ඩින් ස්පේස් එක. කම්පිටිටර්ස්ලා පාටිසිපේට් කරන කට්ටිය එයාලා පාටිසිපේට් ඒ කියන්නේ කම්පිටින් කරන්න කලින් මෙතනට ඇවිල්ලා එයාගේ කොෆි එයාලගේ ඕන ග්‍රයින්ඩ් සයිස් එකට එයාලා ග්‍රයින්ඩ් කරගෙන තමයි බ්‍රූ බාර් එකට යන්නේ. alright so mainly මෙතනින් වෙන්නේ කොෆි කුඩු කරගන්න මිනිස්සුන්ට අඹර ගන්නවා කොෆි කුඩු කරනවා අඹර ගන්නවා උඩු හරිද ඊට පස්සේ එහෙම කුඩු කරන මෙව්වා කොහොම හරි කෝවෙව කරලා මේ අදාළ මෙයාගේ නමත් එක්ක මෙන්න මෙහෙම මේක දානවා එයා ගන්නවා මෙයා මේ වෙලාවට මෙච්චරක් අඹරගෙන ගියා yes මේ වෙලාව ඇතුළතුර මෙයා මෙච්චර ප්‍රමාණයක් අඹරගෙන මෙතනින් ගියා කියලා ස්ටේෂන් එකට ආවි ස්ටේෂන් එක වලට පෙන්නන්නම් ඕක තමයි මෙතන වෙන්නේ ඉතින් මේ ඔක්කොම ඇප්ලයි වෙනවා එයාලගේ end result එකට Okay, Silicon Valley Stars community එකේ V60 program එකට එන හැම තරඟකරුවෙක්ටම filter papers, coffee beans සහ scale එකක්, electric kettle එකක්, trippers, PDS 110 water bottle එකක් අනිවාර්යෙන් හම්බෙනවා. Honest experience, what do you think about that competition? Actually, it's very interesting. I like it. It brings a lot of people together. True. You know, coffee is all about bringing people together, then they share ideas. True. So like exhibiting their experiences, what they can do, what they know. You know, it's all about getting together and learning from each other. True. Exactly. And the coffee is an international language, right? So Exactly. everyone can Exactly. join it. Exactly. Right. And you know, it's a very widely thing. So Yes. they not get together and they talk about it, they try to make it, they taste it, everything gets better. So what do you think about Sri Lankan audience? What they're doing and they did the good job or bad job? Very, very good job. I like it. Like, And to be honest, we also did the same. see, The first place is Nawab Pereira. කවුරු වින් කරත් එයා ලිස්ට් කරනවා. සෝ අපි බලාගෙන ඉන්නවා එයා මේ ඉන්ඩස්ට්‍රි එකට සහ ලංකාවේ කොෆි කල්චර් එකට එයාට පුළුවන් විදියට එයා හෙල්ප් කරයි කියලා. I'm really happy to see you guys. Yeah, let's do this. So good luck.